ගරු කරන්න පුරුද්දක් නැත්තම් මොකද කරන්න ඕනේ? බඳින්න එපා. ගරු කරන හැටි කියන්නේ මම ඒ ලෙවල් වලට පන්ති කොල්ලකුණ හරපෙන් බයින තරම් කෙල්ලොන්ට. ඇයි කියලා අහනකොට මේ ඩේ ඩවුන් කරන්න බරක් වෙලා. එන්නතේ එහෙම කුණ හරපෙන් බයින සිතක් තියෙනවා. බැඳලක් නැතුව එහෙමනම් බැඳහම මරන්නේ නැද්ද? එහෙම ජීවිතේ හොඳ පෞරුෂයක් තියෙන්න ඕන අපිට. ඒ පෞරුෂය නඩත්තු වෙන්න ඕන මේ බල්ලෝ බලල්ලු වගේ නෙමෙයි. හොඳ අභිමානයක් තියෙන්න ඕන. ඒක තියෙන්න ඕන හොඳ ක්වොලිටි එකක් එක්ක. ඒක මේන්ටේන් කරන්න මේ තරුණයන්ට බෑ. පොඩ්ඩ බැරි වෙච්ච ගම. අනේකගේ හැඟීම් වලට ගරු කරන්න පුරුද්දක් තියෙන්න ඕන. අනේක තේරුම් ගන්න පුරුද්දක් තියෙන්න ඕන. අර අහලා තියෙනවද නාරදටයි දේවාලටයි වෙච්ච ඔය ගෙවල් වල කියනව නේද වෙලාවකට හාමුදුරනේ කරපු දෙයක්වත් නැහැ කියපු දෙයක්වත් නැහැ බුම්මගෙන ඉන්නේ කියලා කියන්නේ. බුම්මගෙන හේතුව අනේකට ගරු කරන්න පුරුද්දක්. ඔය නාරද හැන්දෑවේ මේ වගේ වෙලාවට ගමනක් යනවා. අම්බලමක නවතිනවා අම්බලමේ ලයිට් නැහැ. මොනවාද? එළිය නැහැ. අම්බලමේ මයිතිකාරයා කියනවා නවතින්න පුළුවන් හැබැයි ආලෝකේ නැහැ ටිකක් ඇතුලෙන් ඉන්න. ඇයි ඇතුලෙන් ඉන්න කියන්නේ? කවුරු ආපුවාම පෑගෙනවනේ. ඊට පස්සේ ටිකකින් දේවාලය එනවා. දේවාලට කියනවා ඉන්න පුළුවන් හැබැයි ඇතුලේ කෙනෙක් ඉන්නවා පේන්නේ නැහැ කළුවරයි. ඒ හින්දා දේවාල දොරකඩ බුදියනවා. දොරකඩ බුදිය ගන්න. දැන් දේවාල දන්නවද නාරදේ ඉන්නේ ඇතුලේ කියලා? ඔය කනද්දපත් උනේ නැහැ. දේවාල අහනවා. දේවාල දොරකඩ නාරද ඇතුලේ. ඊට පස්සේ නාරදට මහරාය වෙනකොට එළියට පහළියට යන්න උවමනාවක් ඇති වෙනවා. දැන් නාරද දන්නවද දේවාල දොරකඩ බුදි කියලා? නෑ. පින්නතුනි යනකොට බෙල්ල පෑගෙනවා දේවාලේ. නාරද මොකද කරන්නේ? මේ සමා වෙන්න කියන දේවාල බෙරිහන් දෙනවා. දේවාල කල්පනා කරනවා යනකොට දකුණු පැත්තෙන් ගියේ. දැන් දන්නවා බෙල්ල තියෙන තැන. එනකොට අනිවාර්යෙන් ওই පැත්තෙන් ඇවිල්ලා ගිරිය පාගනවා මැරෙන්න. නාරද කල්පනා කරනවා දකුණු පැත්තේ බෙල්ල තිබ්බේ දැන් මේ පැත්තෙන් ගියොත් ආයෙත් පෑගෙනවා යනකොට වම් පැත්තේ යන්න. දේවාල බෙල්ල පාගයි කියලා බයට දකුණු පැත්තේ තිබ්බ බෙල්ල වම් පැත්තට දැම්මා. ආයෙත් යනකොට මොකද වුනේ? එලෙසම බෙල්ල පෑගුවා. දැන් කියමු බලන්න කවුද වැරදි? ගෙවල් වල ඔය වගේ නෙමෙයිද වෙන්නේ? ඇහිලි බැහිලි නෑනේ. අම්මලා තාත්තලාගෙන් අහනවා කෑවද කියලා. අපූර්වට කියනවනේ තෝ දැක්කේ නැද්ද මං කෑවද නැද්ද කියලා අහන්නේ නැද්ද අනිත් පැත්තට? වචනයක් මිනිස්සුන්ට සංග්‍රහ කරන්න. වාචාය සංවරෝ සාදු වචනේ සංවරකම තියෙන්න ඕනේ. අපි කියන වචනයක් ගානේ අනේකට රිදෙයි අනික පීඩාවටපත් වෙයි අනික කනගාටුවටපත් වෙයි. කවදාවත් හිතුවද? මෙහෙම කියනකොට කියේ හාමුදුරුවනේ ඔය විදිහට අපේ ගෙවල් වල ඉන්න බෑ හැම වෙලේම අපි අවුස්සනවා කියලා. පින්නදින ඔය ඇත්ත විතරක් නෙමෙයි අපිට කොච්චර බයිනවද? මම ඊයේ දැක්කම මට කවුරු බයිනවා පත්නෝරු නිගන්ටයා කියලා. ඔය බයිනවා ඉතින්. මොන වැරද්ද කෙරුවටද? සැලෙන්න නරකයි. අකම්පිත වෙන්න. ඔහොම ගියොත් එමිසාර බූරුව කරේ තියාගෙන තමයි යන්නේ. ලෝකයා කියන විදිහට මෙහෙම ගෙරියයි. අපේ ආධ්‍යාත්මික
ශික්ෂණය සංවර්ධනය හැදිච්චකම ඒක අපි ගාව තියෙන්න ඕනේ. මිනිස්සුන්ට මරණකොට මතක් වෙන්න ඕනේ. මම වචනකින්වත් කිසි කෙනෙකුට වැරද්දක් කරලා නැහැ. මිනිස්සුන්ට මරණකොට මතක් වෙන්න ඕනේ. මේවා ඉතින් තේරෙන්න නම් මරන්නත් ඕන පින්නතුනේ. නිකන් කිව්වට මේවා තේරුමක් නැහැ. මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන්න ඕන. කිසි කෙනෙකුගේ හිතක් රිද්දලා නැහැ. හෙට ඉඳන් පුරුදු වෙන්න. අනේක තුල වැරදි 1000ක් තිබ්බත් කමක් නැහැ. මැරෙන්න කලින් වෛරය නවත්තලා මැරෙන්න. එච්චරයි. ඒ පින්නතුනේ වෛරය නවත්තන්න කියන්නේ. නැවැත්තුවේ නැත්තම් මොකද වෙන්නේ? පින්නතුනේ වෛර පරිමහන්න පුළුවන් ළඟින් ඉන්නකොටද ඈතින් ඉන්නකොටද? වෛර පරිමහන්න පුළුවන් වෙන්නේ ළඟින් ඉන්නකොට. ඔය කියනෝ නේද? සමහර අම්මලා තාත්තලා වෙ කියන්නේ දරුවන්ට කියන්නේ නැද්ද තොපි අපේ හතුරුදු කොහෙද පෙර කියලා? කියනවා. සමහර දරුවෝ කියනවා අම්මලාට තාත්තලාට අර දැක්කද ඊයේ පෙරේදා පොඩි එකා අවුරුදු 5 අර බෙල්ල කපලා මරලා දාලා තිබ්බේ. බෙල්ල ඔය ප්‍රශ්න වෙඩි පොඩි උන් කෑ ගහන්නේ ඒකයි. ඔය බෙල්ල කපලත් නෙමෙයි. අර කොටලා මරලා තිබ්බේ බෙල්ලට. මොන වෛරයක් තියෙන්නද? සමහරු කියනෝ නේද ඔය කියනෝ නේ තොපි මරාගෙන මරනවා කියලා. පේනවද මරාගෙන මරන හැටි? ඊට පස්සේ අර යටිනුවර විපක්ෂ නායක මරුනේ ප්‍රාදේශ සභාවේ. ලොකු කෙල්ලගේ බෙල්ල මිරිකුවා. බිරිඳගේ බෙල්ල මිරිකුවා. පොඩි එකගේ මගේ හිතවතා මට හිතා ගන්න බෑ අයියා එහෙම කරේ කියලා. කෙල්ලගේ බෙල්ල මිරිකන්න යනකොට පොඩි එකගේ ඇහුවා මං හිතන්නේ තාත්තේ මොකද මේ මහරෑ කියලා. අර තාත්තේ කියලා කියපු කමට ආපහු ගිහිල්ලා කෙල්ල මරන්න නැතුව බෙල්ලවල දාගත්තා. පැහැදිලිද පින්නතුනේ වෛර පරිමහන හැටි? මරාගෙන මරනවා වෛරෙන් මරනවා. කාලි යක්කිනීගේ කතාව අතීතේ විතරක් නෙමෙයි. ඒවාද තියෙන ඕන තරම්. පෙන්නතෝ පොඩි උන් හම්බෙච්ච ගමන් টয়ලට් පෝච්චි වෙලයි වෙල් ගානේ නීරවල් නඳු ගානේ විසිකලා යනවනේ ලේ හත්ත පිටින් පින්නතුනේ. කොහොමද ඔහොම කරන්නේ? වෛරය පරිමහන හැටි. සත්තු වෙලා හරි වෛර පරිමහන. ඔය දැකලා තියෙනවද අර සමහර බැල්ලියෝ පැටව ගාපුවාම ගහපු සැනින් පැටියව කනවනේ. එහෙම ඉන්නෝ. බැලලියෝ බූසෝ පැටව ගහපු ගමන් පැටිය කනවා මේ රදා මහ එල්ලනකොට. මොන වෛරයක්ද? එහෙනම් මරන්න කලින් ඔය වෛර නැති කරන්න. මේ අම්මලා කසාද ස්වාමියා ගැන මොන තරම් වෛරෙන්ද ඉන්නේ? වෙනදුනේ ඔය ගංගේවල් වල ඇදිච්ච මිනි උදවියනේ. අපෝරුවට මේ අර දේවාල පිස්සී තියෙනවද නැහැ? තියෙන දෙස් දේවල් වල ජීවිතේට විභාගයක් පාස් කරන්න කියලා පොල් ගහනවා. හරියන්න කියලා පොල් ගහනවා. ගහන පොල් කන්දෝ වගේ. මොනවාට? අඹරියන් කෙලවියන් හැන ගහපන් හැප්පියන් කුඩුයන් කියලා නෙමෙයිද කියන්නේ? අද මට සීනිගමින් බණකට කතා කරා. මං ගිහිල්ලා මොනවද කියන්නේ? හරි පොහොලේ මට පොල් ගෙඩි ඔළුවේ තියාගෙන. මේ ගලා තේනේ අඹරනවනේ. අඹරිලම් ඵලයන් කියලා.
මං ගියොත් එහෙම සීනිකම වහන්න වෙනවා. මතක තියාගන්න. නුඹ කියලා මට මොනවා වෙයිද දන්නේ. ඔය අපි බෞද්ධයෝ බුදුහාමුදුරුවෝ මොකද්ද ඉගැන්වුවේ? එන්නතේ මගේ සංස්කෘතිය අභිචාර ග්‍රහණව නෙමෙයි සංහිඳ ළඟ බාරයට කිරි දෙරීම මම නොකිරුවත් නොකරමිය ගැරහීම ඒවා තියෙන්න ඕනේ. ඒ අපේ සංස්කෘතිය. ඒ අපේ සම්ප්‍රදාය. දේවාලවල මොකටද ගිහිල්ලා මිනිස්සුන්ගෙන් හෙන ඉල්ලන්නේ? යහපත සත සාන්තිය සමෘද්ධිය විතරයි පතන්න ඕනේ. එනිසා මතක තියාගන්න. ජීවිතේ කිසිම අවස්ථාවක කිසිම කෙනෙකුට පින්නදුනේ ඔය වෛරය නම් පතන්න එපා. ඔය කියන්නේ සමහරව කියනවා නේද? තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා කියන්නේ. අපෝරුවට කියනවා පින්නදුනේ තොපි අපේ ඇස් ඉස්සරහම විදවන්න ඕන කියන්නේ. අපෝරුවට කියනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල ඊට පස්සේ පොඩියෝ මේ පැත්තට කොල්ල ගංජා ගන්නවද නැහැ. නෑ ඇත්තටම දන්නේ නැතිඳා නැතුවද. ඔය මේ පැතිවල මේ පොඩි කොල්ලෝ අවුරුදු 17යි 16යි 18යි දැන්වලුවත් කොල්ලොන්ගේ සාක්කුවල දුම්කල පොළොවක් හරි තියෙනවා. අත දාන්න හැම නැහැ ඉන්න ගම. මොකද මේවට මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ මේ බණ කියන වෙලාවෙන් පොඩි වෙලාවක් කරන් සත්පුරුෂ දරුවනේ කාගේවත් අතකොළු නම් වෙන්න එපා. ඔය එක එකාගේ බයිසිකල් පිටිපස්සේ නැගලා යන එක නවත්තන්නකෝ. මේ ගම්වල කොල්ලෝ ඉන්නවා සල්ලි නැති හින්දා බයිසිකල යනවා මොකෙක් හරි පස්සේ හැමදාම යනවා. ඕක නවත්තන්න. ගෙදර අම්මට තාත්තට වතුර කලයක් ගේන්න. තේක බීලා කෝප්පෙ පුටු යටින් තියලා යන බත් එක්කලා පිගාන හොදන්න. අවුරුදු 23යි තාත්තා තමයි රෙදි හොදන්න. ලැජ්ජනතුරු කලිසම ගලවලා දුරෙන් දාලා යනවා. තරුණයෝ කොල්ලෝ හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. පිට ගිහිල්ලා පිට මිනිස්සුන්ගේ වැඩ හොගාලා. ඒ හින්දා මේක අපි හදන්න ඕනේ. එකටම අනෙකට බැල මෙහෙවර කරන එක නවත්තන්න. හොඳ පෞරුෂයකින් හැදෙන්න. කුලී වැඩක් කෙරුවක් කමක් නැහැ. ඒක බොහොම නම්බුකාර විදිහට කරන්න. මොකද මට වැල්ලේ තරුණයෝ කියනවා හාමුදුරුවනේ මේ අද කිව්වේ හාමුදුරුවනේ දැන් අපි පාර්සල් පාස් කරන්න නෑලු. කොල්ලෝ කියන්නේ වැල්ලේ බණක් තියෙන හැට අනිත් මාතර. ඒක විශාල කවුද සංවිධානය කරන්නේ? මං කිව්වා මං ඔරුවක් උඩ ඉඳගෙන හරි බණ කියනවා ලෑස්ති කරන්න. මේ වැල්ලේ ඉන්න අර තරුණ මහත්තුරු මේක කරන්නේ. ඒ ධර්මයේ ආශ්චර්යානුභවය. තරුණයන්ට මේවා තේරෙනවා. මේවා දැනෙනවා. තරුණයෝ තේරුම් ගන්න ඕනේ. අවුරුදු 25ක් වෙනකොට සමහර කොල්ලෝ ඉන්නවා අතේ දාන්න බ්‍රේස්ලට් එකක් නැහැ. අවුරුදු 25ක් යනකොට ගෙදර টয়ලට් එකේ දොරට ගහලා තියෙන රීප්ප පටි දෙකකුයි තහඩුවකුයි. කොල්ලට අවුරුදු 25යි. බීපු සිගරට් ගොඩනල්ලා එක්කම කරුවා. මේ ඔය තැන් වල හැන්දෑවේ කායක ගංජා බිබි ඕව නවත්තන්න ඕනේ. අපේ පොඩි කොල්ලොන්ගේ සාක්කුවල බීඩි තියෙන. ලැජ්ජ නැද්ද මන්ද? සමහර කොල්ලෝ ඉන්න හාමුදුරනේ වැසිකිලි යන්නේ නැලු බීඩියක් නැත්තම් උදේට. ඒවත් මේ හොඳ තරුණයෝ වුණාම හොඳ පෙනුමක් හොඳ පෞරුෂයක් හොඳ අභිමානයක් තියෙන්න බෑ. හැමදාම
කියලා ඉඳලා හරියනවද නැහැ? කුඹුරු හැඩ කෙරුවත් ඒව බොහොම ගරු ගාම්භීර විදියට කරන්න ඕන. අපි කියන්නේ සේරටම දොස්තරලා ඉංජිනේරු වෙන්න එහෙම නෙමෙයි. අර බුදුහාමුදුරුවෝ උගන්වපු කවුද මේවා කියන්නේ? බුදුරු කියන්නේ හොඳ අත්තිසුඛය. අත්ත කියන සැපේ තියෙන්න ඕනේ. තරුණයන්ට තියෙන්න ඕනේ අම්මගේ තාත්තගේ ඉඩ කඩන් ගැන. බලාගෙන ඉන්නත්ව ගොඩනගෙන්න පුළුවන් හොඳ පෞරුෂයක්. භෝග සුඛය, අනන සුඛය, අනවජ්ජනය තියෙන්න ඕනේ. ණය නැතිකම තියෙන්න ඕනේ. මෙහෙම ගොඩනගෙන්න. කවදානම් පින්නතුනේ එක මිනිස්සයා පිටිපස්සේ ගිහලා අපි හැදෙන්න මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. ඔය කසිප්පු බොන තාත්තලාට මම මේ කියන්නේ සමහරු දවසම වැඩ කරන්නේ මොකේද? වහින්න බය වෙන්න එපා. දවසම වැඩ කරන්නේ මේ පැකට් එකක් ගන්න. පොල් ගෙඩි අහුවලලා විකුණලා හරි බොනවනේ. චී. කොහේ පහදන්නද පින්නතුනේ මේවා? ඔක නවත්තන්න. තරුණයෝ මේ බන්ධනාගාරවල බණවලට ගියපුවාම ඒ වගේ මුදලාලිලා නැහැ. මේ ගම්වල පොඩි කොල්ලෝ ඉන්නේ. මේ පොඩි පැටවෝ ඉන්නේ. පව්. අපේ තරුණ පරම්පරාව කියන්න සතුටුයි. දැන් ගොඩ දෙනෙක් හැදෙනවා. දැන් ගොඩ දෙනෙක් බණ අහනවා. ගොඩ දෙනෙක් පන්සල් යනවා. බුදුවරු කියපු විදිහට ඉන්න. බුදුවරු උගන්වපු විදිහට ඉන්න. ධාර්මික රැකියාව, ධාර්මික රස්සාව කරන්න. ජීවිතේ කවදාවත් අපි කරන දෙයකින් අනෙක් පීඩාවටපත් කරන්න එපා. පොරොන්දු වෙන්න. අදිෂ්ඨාන කරගන්න. කවදාවත් අපේ සිතුම් පැතුම් වලින් අනෙකට හානියක් වෙන්න දෙන්න එපා. මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මම අර මුලින් කිව්වේ මේ පවුල පන්සල වගේ තේන්න ඕන කියලා. තරුණ මහත්තුරු එක රොදට එක පොදියට ඉන්න. පන්සලට එන්න. බොමලුව චෛත්‍ය මලුව අමදින්න. මේ ගම්වල තරුණ මහත්තුරු සංවිධානගත වෙන්න. මම අර මෙහි මරණාධාර සමිති තියෙනවා. ඇති මම හිතා. ඔව්වගේ සමහර මේ සභාපතිලා ඉන්නවා දිසාපතිට ආපහු පුදුම ගෙම්බර ගන්න දෙන්නේ. ඒ මිනිහට කියලාම පඩි හම්බෙන පෙට්ටියට හම්බෙන ගානම ජීවිතේ ගාර ගෝචනිවා තෝච. අනේකට ගරු කරන්න නිහතමානී වෙන්න වෙන්නතුනේ. ඔය තරුණ මහත්තුරුන්ට මම පොඩි යෝජනාවක් කරනවා. මේවා ඔය දැපෙමතුමත් මෙතන ඉන්නවා. විවිධ පක්ෂවලින් ඇමතුනේ ඔය තරුණ සංවිධාන තියෙනවා. ඔව් වගේ කරන්නේ මේ දිනේට යන එකයි පක්ෂ දිනේට යන එකයි. තව මොනවද කරන්නේ? ඔය දෙක තුන විතරනේ කරන්නේ. ඒ වුණාට තව සංවිධානවලට පුළුවන්. අපි මේවා කරන්නේ මොන සංවිධානයද? මොන බලවේගෙන්? දහස් ගානක් එක්කවෙන්න. ධර්මයේ තියෙන ආශ්චර්ය, ශාසනයේ තියෙන බලගතුකම, සිවුරට තියෙන වටිනාකම. එතකොට එහෙම සංවිධාන තියෙන හැම පක්ෂයකම එහෙම සංවිධාන තියෙනවා. මම ওই මරණාධාර සමිතිය වලට මෙවුවා කියන්නේ නැත්නම් ඒවා කියලා පහදන්න බෑ. එහෙම පඬිතයෝ සමිතිය වල ඉන්න සමහර මාමලා කියලා තේරුම්න්නේ. ඔය මේ ගම්වල ගංගම් පිටින් එක්කහුව වෙලා අපි කරන්න ඕන වැඩක් තමයි අර සමාජ වෛරය නැති කරන්න ඕන. මිනිස්සු තුළදී සමාජ වෛරය නවත්තන්න ඕන. සමාජ වෛරය
නවත්තන්න නම් අනේකට පිහිට වෙන්න බලන්න ඕනේ. එහෙම හැදුනට පස්සේ අර අපි හිතමුකෝ දැන් ගමේ කවුරු හරි ස්පිරිතාලේ නැවතුණා කියලා. සමහරු ඉන්නවා පින්නතුනේ බෙහෙත් තුණ්ඩුව දීපුවාම ඒක එළියෙන් ගේන්න යවා ගන්න කෙනෙක් නැහැ. පුළුවන් නම් වරු භාගේ හරි කමක් නැහැ හදාගෙන ගමේ සමෘද්ධියට වැඩ කරන්න. ඔය කියන්නේ එහෙම නැහැ වුන්ට කරලා තේරුමක් නැහැ ඕන්ගේ කිසි කෙලෙහි ගුණයක් නැහැ කියලා. අනේකගේ කෙලෙහි ගුණේ තිබ්බා හෝ නැතා හෝ නිරන්තරයෙන් අනේකට පිහිට වෙන්න බල මිනිස්සු අසරණ වුණාම පිහිට වෙන්න වැඩක් හදාගන්න. එතකොට පින්නතුනි ගම්වල තරහකාරයෝ නැතු යනවා. එතකොට ගම්වල ඊර්ෂ්‍යාකාරයෝ නැතු යනවා. මේ තරුණ මහත්තුරුන්ට ඒ කටයුත්ත අපූරුට මේ ගම්වල නැත්නම් ක්ලිනික් එකට බෙහෙත් ගෙන්න පයින් බස් එකට යන අම්මලා තාත්තලා ඕන තරම් ඉන්නවා. මේ එකමුතුව මේ වටිනාකම සමගිය මේවා තරුණයෝ කරන්න. මේ ගම්වල ඕන තරම් දුප්පත් දූ දරුවෝ ඉන්නවා. ඔය සමහර මිනිස්සු කියනවා ස්කූල් බඩු ටික ගන්න 30000ක් විතර යනවලු අන්තිමට අවුරුද්දේ. එහෙම වෙන්න අවශ්‍ය නැහැ මුල ඉඳන් හොඳ අර සමජීවී කතා බුදුරු ගන්න. පමණ දැනගෙන ජීවත් වෙන්න පුළුවන් තරම් අය තරුණ මහත්තුරුන්ටමයි කියන්නේ. එක්කහුව වෙලා ඔය නිගම්වල ඉන්න දුප්පත් ළමයින්ගේ වැඩ ටික කරලා දෙන්න. ඒවා කවුරුත් දැනගත්තේ නැති වුණාට ගැටලුවක් නැහැ. ඒ පොඩි උන්ගේ කටයුත්ත කරලා දෙන්න ගම්වල ඉන්න ළමයි ටික රැකගන්න. තරුණයෝ එක්කහුව වුණොත් එහෙම මේ මත්ද්‍රව්‍ය ව්‍යසනය අපිට නවත්තන්න පුළුවන්. තරුණයෝ එක්කහුව වුණොත් එහෙම විෂ මත්ද්‍රව්‍ය මේ රටින් තුරන් කරන්න පුළුවන්. මොකද අර නිට්ටඹේ තාත්තා කියනවා දැක්කද ඒක ඔළුවේ ගැටලු ඇයි මේ පුතා ඔළුවෙන් අරගෙන බිම ඇනලා කාගේද තාත්තගේ ඊයේ දැක්කද මැදවච්චේ කොල්ල අම්මට කොටලා පොරවේ ඇයි බොණ්ඩ යන්න එපා කිව්වා කියලා පොරවෙන් කෙටුවා එවනම් සංසාරගත වෛර ඒවා සංසාරගත තරහ පිළිමහන එනිසා තරුණ මහත්තුරුන්ට කියන්නේ ඒවා ඉතින් හෙට ඉඳන් ගෙවල් වල කරන්න ඕන හොඳේ 10-11 වෙනකම් බුදියන්න නැතුව ඔය කොල්ල පුදුම විදිහට මා මුස්පෙන්තුකමක් තියෙන්නේ පාන්දර 2-3 වෙනකම් පෝනවල ලුණු කපනෙව්වයි යකඩ කරනෙව්වයි බල ඉන්න පුදුම පිළිගාව මම අම්මලාට තාත්තලාට කියන්නේ ඉස්කෝල වැඩ දැම්මත් වෙනතුනේ මොක නැති වුණත් කමක් නැහැ පොඩි උන්ට ෆෝන් නම් දෙන්න එපා ඇයි අපේ උන් දන්නේ ඒව පාවිච්චි කරන්න දැක්කද අර පොලිසියේ හිටපු පොඩි එකා ඊයේ පෙරේදා වීඩියෝ කෑල්ලක් කොල්ලගේ අත් දෙකෙන් නිකන් ගේම් එක වදිනවා මේක පිළිකාවක් ඕන්නේ ගොබෝබ ඉන්නකොට දරුවෙකුට කියන්න පුතේ කන්න කියලා පුදුම විදියට උන්ට යකා නගිනවා කේන්දියන් පින්නතුනි නාන්නේ ඊයේ පෙරේදා වැලිගම තාත්තට කොටන්න කියලා ඇයි ෆෝන් එක ගත්තා කියලා බෙල්ලවල දාගන්න මේ කෙල්ලොන්ගෙන් ෆෝන් ගත්තොත් මේක පිළිකාවක් කළා දෙන්නේ ඒක ෆෝන් එකේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ නේද ඒක වතුර ඕන වුණාට ගම් වතුර ඕනේ ඇබ්බැහිය නවත්තන්න ඒක හරි විනාශයක් ඊළඟ කාරණය ඔය තරුණ මහත්තුරු හරියට දැන් මේ බණහන තරුණයෝ කල්පනා කරන්න ඕන හොඳ ඉඳගෙන ඉන්න ගම මම මේ කියන එක මේ විදිහටම කල්පනා කරන්න මම
කී පාරක් මගේ අම්මටයි තාත්තටයි තෝ කියලා කතා කරලා තියෙනවා. ඔය ඉන්න ගමන් ඔහොම කල්පනා කරන්න. මම කී පාරක් තාත්තට බැනලා තියෙනවා. ධර්මයේ ආශ්චර්ය කොච්චරද කියනවා නම් ඔය එක අම්මා කෙනෙක් මට පණිවිඩයක් කියලා තියෙනවා. මේ හාමුදුරුවනේ කොල්ලට අවුරුදු 21යි. තාත්තගේ රෙදි හොදනවලුද? අද උදේ දෙවුනුවරින් අම්මා කෙනෙක් අඬ කියනවා. වහන්සේට බුදු බවත් වෙන්න 7 වෙනකොට කොල්ල 3 දෙනා ගෙදර එනවලු. 3 දෙනා රැට එන්න වහන්සේගේ බණ කිව්වා කොල්ලොන්ගේ කාමරවල. ධර්මයේ ආශ්චර්ය වෙනදුනේ. ධර්මයේ ආශ්චර්ය. හමුදුරෝනේ කියන්න සතුටුයි. ස්තෝප්පුවට ගියත් ලොකු එකා ඉන්නවලු. සාලෙන් යනකොට පොඩි එකා ඉන්නව ඇහෙනවලු. මද්දුමයක් ගෙදර කොයි වෙලේ හරි ඉන්නවලු. අම්මලාගේ ඇස්සල කඳුළු වැක්කරනවා. ඇයි? ලොකු ප්‍රශ්නයක්. දරුවෝ තරුණයෝ ගෙවල් වලින් ඈත් වෙලා ඉන්නේ. පුළුවන් නම් හැන්දෑවට මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ අම්මටයි තාත්තටයි වදින්න. සංසාරේ කවදනම් වදින්නද ආයේ? කසාද බඳලා ගියාට පස්සේ ඔය කරන්න බෑ. අම්මට තාත්තට වදින්න. ගෙදර ඉන්නවන අම්මට තාත්තට වදින්න යකඩ උඩවල් වලට වදින්න. බයිසිකලේ ගත්තාම ගෙලී කියලා හිතනවා පින්නද? ඉබ්බිනවනේ දාගෙන පෙට්‍රල් ටැංකිය. මොකටද ඔය ඉන්දියන් පාකිස්තාන යකඩ වලට වදින්නේ? අම්මට තාත්තට වැඳලා ගෙදරින් එළියට වදින්න කියන්නේ වෙන මොකේටවත් නෙමෙයි. වෛරය නැති වෙනවා ඒකයි වෙන්නේ. තරහව නැති වෙනවා. තමන්ගේ ලේන් මසින් ජාතක කරපු දරුවේ කකුල් දෙක අල්ලලා වඳිනකොට අම්මගේ තාත්තගේ පපු කැවුතු උණු වෙනවා පින්නතුනි. මම මේ බණ කිව්වට දැන් පැයක් ඉවර වෙලා තියෙන්නේ. ඔය තව බණ දෙකක්ම තියෙනවා. හොඳට මතක තියාගන්න. මම මේ දූ දරුවන්ට කියන්නේ තාත්තගේ රෙද්ද පෙරෙද්ද හොදලා දෙන්න. මේකෙම වෙන්න ඕනේ. මම අපේ දෙමව්පියන්ට කියන්නේ දරුවන්ට කතා කරන්න. මගේ දුවේ මගේ පුතේ කියලා හොඳට කතා කරන්න. අර මේ පැතිවල නැන්දම් මලේලි ගස්ටන තියනවද නැහැ? නැසහති ගමහන්. ඇති කියලා මම හිතන්නේ. ඔය මම මේක කියලා බන නවත්තනවා එහෙනම්. ඔය මට අය කතා කළ බනවලට කියන එකකුත් නැහැ. මම මේක කියලා තමයි යන්නේ. සමහර අම්මලා තාත්තලා වයසට යනකොට දරන්න පුරුදු වෙන්න. සමහර අම්මලා ඉන්නව අර ගෙදර කන්න දෙන ලේ බලන පුතා ගැන විත්‍යයක්වත් නැහැ. අර කන්නකට දෙයකට සරයක් පිටින් එනව නේද? සීනි 250ක් කිවිඩ් පැකට්ටයක් සරමච්චි 70ක් අරගෙන. කවුරු ගැනද කියවන්නේ? අර කොහේවත් නැති දරුවෝ ගැන තමයි කියවන්නේ. අර ගෙදර කන්න දෙන ලේනි කිසි ගුණයක් කියන්නේ නැහැ. එහෙනම් පුරුදු වෙන්න. පින්නතුනේ අනේකගේ ගුණ කියන්නේ පුරුදු වෙන්න. අනේක අගය කරන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුගේ වරද්දක් කියන්න එපා. කටක් ඇරියක් මොනවාද කියන්නේ? වැරදිමයි කියන්නේ. කටක් ඇරියෝ දොස්මයි කියන්නේ.
අනේකාගේ කරන්න අනේකාගේ ගුණ කියන්න අනේකා සනසන්න පුරුදු වෙන්න. හිතක් රිදෙනවා නම් වැරද්දක්වත් කියන්න එපා. මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා. මං කියන දේශනාවල ආනුභාවයෙන් මේ තරුණ මහත්තුරුන්ට ජීවිතේ කවදාවත් වරදින්න නම් එපා. මේ තරුණ මහත්තුරුන්ට කවදාවත් රැවටෙන්න එපා. කවදාවත් කුමන්ත්‍රණවලට අහු වෙන්න එපා. කවදාවත් අනේකට යටත් වෙන්න එපා. අනේකට ගරු කරන්න. අනේකගේ බාට යටත් වෙන්න එපා. මොකද මොකක් හරි දෙයක් වුණාම අපිට කවුරුවත් නැහැ. මේ පොලිසිය මහත්තයත් හිටියනේ. අහලා බලන්නකො මොකක් හරි වුණාම අප දෙන්න දෙන්නේ කවුද? යාළුවෝ ඉන්නවද? එක්ක අම්මා තාත්තා නැත්තම් බිරිඳ එන්නේ. එහෙනම් මේ තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න ඕන මොකක් හරි වුණාම කවුරුවත් නැහැ කියන එක. ඒ නිසා අනාගත ලෝකයේ අභියෝග ජය ගන්න. ඒ තරුණ මහත්තුරුන්ට ශක්තිය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදේ ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ තරුණ මහත්තුරුන්ගේ හිත්වලට කවදාවත් අකුසල් සිතුවිල්ලක්වත් දෙන්න එපා. කවදාවත් වැරදි දෙයක්වත් හිතෙන්න එපා. නොමගට නම් යන්න එපා. ලැබුවා වූ මිනිසත් භවය තුල තරුණකම කෙටි කාලීනයි. ජීවිතේ ජය ගන්න පුළුවන්. ඔය අවුරුදු 10 ඇතුලේ විතරයි. හොඳට මහන්සි වෙන්න. හොඳට වැඩ කරන්න. හොඳ ගමනක් යන්න. අම්මගේ තාත්තගේ කටයුතු නොපිළිහෙලා කරන්න පුළුවන්. ජව සම්පන්න බල සම්පන්න තරුණයෙක් වෙන්න. ඒ යන ගමනට මම යෝජනා කරනවා. පින්නතුනි ඔය ලෝකයක් වැළඳගත් බණපදයක් තමයි මම අර කියනවනේ උදේට බුදුහාමුදුරුවන්ට පැන් පූජා කරන්න කියලා. කසාගල පිම්බිමේ ඉඳගෙන මේ තරුණ මහත්තුරුන්ට මේ තාත්තලාට මං කියන්නේ අද ගෙදර යන්න. අර මොනාටද අර බඩු උට්ටු දාලා තියෙන කැබිනට් පැන්ට්‍රි කබඩ් නේද? ඕවගේ තියෙනවා පොඩි වීදුරු. ඕකට හෙට උදේ නැගිටලා වතුර ටිකක් දාන්න. බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. පින් සිද්ධ වෙන්න ඔක කරන්න. පින් සිද්ධ වෙනවා. අපේ බුදුහාමුදුරුවෝ දැන් ගොඩක් තරුණ මහත්තුරු මේවා කරනවා. ඒ නිසා මේ පින්නතුන් තාත්තලා අපේ තරුණ මහත්තුරු දෙයට ගෙදර බුද්ධ පූජාව තියා. පින්නතුනේ හෙට උදේ ඉඳන් පැන් එක තියලා අත් දෙක නලලට ගන්නකොට ඇතිවෙන හැඟීම මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානසංස ලබන්න පුළුවන් උත්තම බුදුහාමුදුරුවෝ. එනිසා බුද්ධ වද කරන්න උතුම් පින්කමේ ආනුභාවයෙන් මේ සියලු දෙනාට දීර්ඝායු භාවය ලැබේවා. සාදු සාදු සාදු. ඓතිහාසික කසාගල රජමහා විහාරාධිපති ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට පින් අයිති වේවා. පින්කම සංවිධානය කරපු තරුණ මහත්තුරුන්ට පින් සිද්ධ වේවා. හදවඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට පින් අයිති වේවා. සියලු දෙවියන්ට පින් සිද්ධ වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ඔහොම වැඳ ගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා. තෙරුවන් සරණයි. ඓතිහාසික කසාගල රාජමහා විහාරස්ථානයේ සිට අද මේ ධර්ම දේශනාව මේ පළමුවේ විචිත්ත ධර්ම කතික නිගදල්පිය සමතරා පිටියේ ශ්‍රී පාල්පිතිරුවෙන් පරිවේනාධිපති ගණීවැව පුරාණ රාජමහා විහාරයේ
විහාරාධිකාරී ගම්මුගලේ රූපවාහිනී ධර්මදේශකේ පූජ්‍යපාදයේ කප්පෝරුවේ සිරිතඹ අපේ හාමුදුරන් වහන්සේ විසින් තවත් චිරාත් කාලයක් මේ ධර්ම සංගායනාවේ යෙදෙන්නට ඔබ වහන්සේ